ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉන්නේ විල්පත්තු කැලේ. ඒතර විල්පත්තු ජාතික වන උද්‍යානය ඇතුලේ තමයි ඉන්නේ. මයිලවිල්ලුව කියන ප්‍රදේශයේ. ඒතර මයිලවිල්ලුවට එන්න නම් මන්නාරම් පාරේ මන්නාරම් බස් එකේ ඇවිල්ලා මුරුන්කන් වලින් බහැලා මුරුන්කන් වලින් ඉඳලා සිලාවතට කිලෝමීටර් 16ක් එන්න ඕනේ. එතන ඉඳලා කිලෝමීටර් 23ක් ආපුවාම මේ මයිලවිල්ලුව ඇතුළට එන්න පුළුවන්. මොකද මෙතනින් සෆාරි එකක් බෙහෙම එනවා. එතකොට මෙතනින් පාරක් තියෙනවා එළුවන් කුලමට සහ නොච්චියා ගමට. එතනින් එන සෆාරි එකක් මේ හරහා තමයි යන්නේ. අපි දැනට මේ ස්ථානයක රැඳිලා ඉන්න පුළුවන් ඉන්නේ ආරක්ෂක රාජකාරියක් කරන ඉඳලා මේ වගේ ස්ථානයක විශේෂයෙන් වීඩියෝ එකක් කරන්න හිතුවේ. අපිට සාමාන්‍යයෙන් අපි කරන රාජකාරීත් එක්ක අපිට ඉතින් මේ පිනක් දහමක් කරගන්නවත් වෙලාවක් නැහැ. අපි තීරණය කරා මේ අපි ඉන්න සියලු දෙනාගේ වගකීමක් එක්ක අපේ වියදමෙන් අපි මේ බල්ලන්ට දානයක් දෙන්න. මේ වීඩියෝ එක කරන්නේ ෂෙයා කරන්නවත් සබස්ක්‍රයිබ් කරගන්නවත් ලයික් කරගන්නවත් මේ කාගෙන්වත් පැසසුම් ලබන්නවත් නෙවෙයි. තව කෙනෙක්ට මේක බලලා තව දෙයක් හිතිලා හොඳ දෙයක් කරන්න තමයි අපි මේ දේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩි වෙලා යන්න ඕනේ නැහැ. අපි වැඩි දෙයක් ගන්න ඕනේ නැහැ. දානයක් පිළිල කරලා තින්නේ. අපි ඒ දානේ දෙමු. උන්න සත්තු බලාගෙන ඉන්නවා. අපි යාලට ඔය විදිහට දාන දෙමු. ආයි. ඔක්කොම ටික ඇවිල්ලා ඉන්න ඕනේ. ඌසෝ එක්ක අපි දානේ අරන් ඉමු. මේ පැත්ත අරගෙන. පිළියෙල කරගත්ත දාණය තමයි මේ තියෙන්නේ. දැන් මේක සතුන්ට දෙන්න තමයි හදන්නේ. දැන් මේ පේනවනේ. මේ කලබලේ මේගොල්ලන්ට දෙන්න. මේක තියාගමු මේ බකට් එකක් උඩ. නැත්තම් මේගොල්ලෝ පොර කනවා. මේගොල්ලොත් එක්ක මේ හරි අමාරුයි මේ දෙයක කරන්න. උනාට කොහොම හරි කරන්න ඕන. හරිද? මේ තියෙන්නේ හදාගත්තු දාණය තමයි අපි සියලු දෙනාගේ එකමුතුවෙන් බල්ලොන්ට උනත් එක ප්‍රමිතියකට හදලා දෙන්න ඕන. මොකද මේ පිලුණු වෙන්න දේවල් කරලා නෙවෙයි. මේ සත්තුන්ට අහිංසක සත්තු මේ බඩගිනි හැදිලා මුන්ට කන්න බොන්නවත් මෙහෙ නෑ. අනාථ විදියට ඇවිල්ලා ඒ උනාට අපිට ආරක්ෂාවක් මුන් සපයනවා. ඒකින්ද තමයි මේ දාණය දෙන්නේ. හයි. සියලු දෙනාටම මේ පින අනුමෝදන් වේවා. මේ මියගේ රණුරුවන්ට ඔය මේක බලන සෑම කෙනෙක්ගේ මියගේ ඥාතින්ට මේ පින අනුමෝදන් වේවා කියලා අපි මේ දේ කරමු. දානයක් දෙනකොට හිතින් අතෑරලා දෙන්න ඕන. හිතින් අතෑරලා දෙන එක තමයි දානය කියන්නේ. දුන්නු දානය ලැබෙයි නිදානය කියලා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. අපිට පුළුවන් විදිහට අපි පිළියෙල කරගත්ත දානය තමයි මේ විදිහට සතුන්ට කන්න දෙන්නේ. ඇත්තටම සතුටුයි. අපිට මේ පුදුම සතුටක් දැනෙන්නේ මේගොල්ලෝ මේ විදිහට මේ දාණය මේ බාර ගන්න එක ගැන මාර සතුටක් දැනෙන්නේ. කන්න බොන්න ඕනෙත් නෑ නේ. ඇත්තටම කන්න බොන්න අපිට කන්න බොන්න ඕනෙත් නෑ. මේ සතුටම ඇති අපේ කුසගින්න නිවෙන්නේ. ඇත්තටම. එයාලා හරි ආසාවෙන් කනවා එක. හරි රසට හදලා තියෙනවා. මේ කිසිම දෙයක් අඩුපාඩු කරලා නෑ. අපි කන බොන විදිහටම දාණය පිළියෙල කරලා දීලා තියෙනවා යාළුවා. සුට්ටි බපාලා දෙන්නටත් දෙමු. උතා උතා. මේගොල්ලෝ නම් කනවා ඇති වෙන්නේ. සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඇති වෙන්න දෙනවා. එයාලගේ කුසගින්න නිමුණා කියන්නේ අපි කෑවහා සමානයි. අපිට කන්න ඕනේ. අපිත් මේකේ උයා පියාගෙන කන්නේ. ඇත්තටම හරි සතුටුයි. මෙහෙම දෙයක් කාට හරි පෙන්වන්න ලැබීමත් හරි සතුටුයි. තව කෙනෙක් මේකෙන් තව දෙයක් ඉගෙන ගන්නවා. ඒකින්ද හරි ඔන්න ඔය විදිහට තමයි දානයක් දුන්නම මොන විදිහටද මම මේ අපි මේ කරගන්න මේ ආනිසංශය
මට අවශ්‍යතාවයක් නැහැ. මට උවමනාව තිබුණේ තව කෙනෙකුට මේ දේ පෙන්වලා තව කෙනෙක් මේකෙන් දෙයක් අරගෙන හොඳ දෙයක් කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි මෙන්න මේ වීඩියෝ එක දාන්න හිතුවේ මේ YouTube එකට. ඇත්තටම සතුටුයි. ඕගොල්ලොත් මේ වගේ දේවල් කරගන්න. අපි ජීවිතේ කොච්චර හම්බ කරත් වැඩක් නැහැ. කෑව බිව්වත් වැඩක් නැහැ. අපි යන තැනට දෙයක් කරගන්නයි ඕන. අවසානට මෙන්න මේ කරන හොඳ නරක විතරයි අරගෙන යන්නේ කියන දේ මතක තියාගන්න. ඉතින් අපි මේ කරගත්ත දේ මං කියන්නේ මේ ආනිසංසය මේක බලන සෑම කෙනෙක්ගෙම මියගිය හිත මිත්‍රාදී ඥාති මිතුරු සියලුම දෙනාට මේ පින අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම මේ ජය වේවා.